Yo, එක දන්නේ මේ so ඉතින් ආදරෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකකට so we met again 1 week later 1 week later ඉතින් වඩද මට සිරි මං ඉතින් මේ ඇවිල්ලා හොරටෙල් 2 මචන් ගිය සතියේ ප්ලේ කරේ අපි මේ හොරටෙල් 1 නේ ඒක අල්ලගත්තා හොරටෙල් chapter 1 නේ chapter 2 වඩා බලන්න මකුළු දලක්වත් කඩලා නැහැ නේ ඉන්න පුළුවන් ගියා මේහෙට මම එතන හාරන්න තියෙනවා මෙතන ගල් තියෙනවා හරිද ගල් ටිකක් තියෙන්නේ කපන්න බෑ ඒක අයින් කරන්න විතරයි පුළුවන් අම්මට මචං ඒකත් අයින් මේ රෙද්දවල තියෙන මැද හරි රිංගල ගියා ගනින් සවල මේක රේ සවල ගත්තා මචං මෙතන හාරලා රිංගල යන්න දෙන්නේ ආරු හරි දෙකයි ඒ දෙකෙන් පිරුණාද බං හරි යම රිංගමු අම්මට එළියට ආව මචං පොඩ්ඩක් කොහෙද ඉන්නේ කියලා බලන්න හිනා වෙන්නේ බං මම කියෙව්වෙත් නෑ මොකක්ද කිව්වේ නැගිටමු අම්මට සමන්ත ගල ඉන්නවා සමන්ත ගල නෙවෙයි ගල සමන්ත ගල හරි සමන්තයි ගල නෙවෙයි මචං සමන්තම තමයි නැතිලා තියෙන්නේ මේ වැඩේ කියන්නේ මං හිතුවේ මේක පැනලා ගිහිල්ලා කියලා හැබැයි පැනලා ගිහිල්ලා නන් නෙමෙයි ඔව් මම ටොම් How do you know me? You were called into the director's office last month. Do you remember? මොකක් Oh, I skipped a lot of classes back then. You were මුට ඇස් පේනවද දැන් නෑ නේ බා That was a hell of a beating we took. කිල්ලෙන්නේ බා ඔක්කොම එළිය දාගෙන ඉන්නේ බා I don't even remember how we caught me. And you're Samantha, right? ඔව් සමන්ත Yeah. I'm just Sam to my friends. විරාර බං මං හිතුවේ මේක බං පැනලා ගිහිල්ලා කියලා කලින් එකේ බං මේකයි තව කොල්ලෙ වෙන්නේ බං අතුරු දාන්නලා ඉතින් කවුද හිතන්නේ නැති යම් The guy with the rabbit mask caught me off. පැනලා ගිහිල්ලා නේ අල්ලගෙන වැරදි එකන්නේ හොඳ එකක් බලන්න They prayed all the time. පැනලා ඇද්දි දැන්නේ දෙන්නත් එක්කම අල්ලගත්තා කියන්න බෑනේ බං Long story short, nothing good. Do you mean you were the first? I see. You won't believe it. I saw him turn my friend into a Doll? මේ ඇතිනේ බං මේ ටික අපි ස්කිප් කරමුද බං Unfortunately. In fact, කම්මැලි බං his friend has saved me so far. Until මේ බලන්න මේ දෙකත් අහුවෙලා මේ රෑ තිස්සේ මේ ඈ my chances. අම්මට සිරි බැඳලා නේද Let me help you escape. Aw, come on. No chances. Your friend, Harry, spent half the night trying to figure out how to escape. මචං මං අද නම් ගත්තා මේ කූල් වතුර බෝතලයක් මේ මිලිලීටර් මේ පොඩ හම්බන් බලලා ගියා නෑ මිලිලීටර් 500 වතුර බෝතලයක් ගත්තා මේ ඔළුව රිදෙනවා බං මේක වැද්දේ මං කෑම ටිකක් හොයන්න බල මේ පාන්දර දෙකට මොන කෑමද බං Yeah, give it a shot. Maybe you'll get lucky. කූල් වතුර අම්මා හරි හරි ඉවර කතා ඉවරයි අපිට වතුර පැත්තෙන් තිබ්බා මචං දැන් අපි යන්න තියෙනවා ඈ ඒ ලී කැටේනුත් කරනවද බං ආවා අදාළ නැහැ යමන්කෝ බලන්න එළියද දැන් මකුද බලන්න හැටි අරපන් දොර යන්න නැත්තෙන් මට සිරි ඕ මා ගෝඩ් මැරනවද බං එන්න ස්ලෝ හරි ඇනු යෝ යම නෑ නතර නම් වෙන්නේ බය වෙන්න එපා යමන්කෝ ඕ මචං මේක හින වෙලාවක් දඟල එළියට එන්න පාරක් වගේ දැන් පංජකෝ හාව එනවා හරි පොඩ්ඩක් මේ මුත් ගන්න දෙනව නෑ මචං මේක මේ සෙල්ලම් කරනවා කියන්නේ බං කරන්න පුළුවන් වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක් මොකද මේකේ මේ හින කොටක් තියෙනවා බයික් එක හොයාගන්න බලමු අපි හොයාගන්න පුළුවන්ද කියලා මේ මචං ෆයිනලි මං කරක් ඇතුලේ රින්ගුවා නැත්තම් අර HTTP යම හොයනවා හැමතැනම අවුලක් නැහැ මේක රින්ගන්න බෑ හම්බෙන්නේ නැහැ කියලා හිතන බලමු අම්මට මචං මම බේරෙන්න ආවේ දැන් යම අපිට නා ෂේප් එක වලන් සතා ඉන්නවා සතා නැන්නේ දුම් මචං දැන් අපිට මේ ගියර් කියන්නේ බාර දෙතිරොද දන්නවනේ කොල්ලෝ නම් දන්නවා යමන්කෝ දැන් එකක් හොයන්න අම්මට රේඩියම් නෑ බා
මතකද බර මේ චැප්ටර් 1 බලලා නම් බලලා මතක ඇති හරියට හම්බුනා ඒක දාන්නේ මේක දාගමු ගනින්කෝ මට පටන් ගත්ත විතර මේ ඔළුව රිදෙන මේ දවස්වල මේ පොඩ්ඩක් ගේම් ගහන වැඩේ ඉඳ මේ මම පොඩ්ඩක් ඔළුව මේ උඩ දෙන හරි සතයි මම පෙරමුසිය දැක්කේ නෑ බා දැකලා ගියාම දැන් අපිට යන්න ඕනේ ෆාම් මේකට විතර යන්න පුළුවන් ෆාම් එකට විතර යමු ගැම්මට පුසේ ආවේ පුසේ පොඩේ සම්බන් මොකා හරි කන්ටිනියු පොඩේ සාරි මචං කලින් ලොකේෂන් එකම තමා මේකේ මචං වෝකි ටෝකියත් ගන්න නේද කිව්වා අර යකා මේ තියෙන බාන්නේ හෙලෝ අමතනවා ඔව් එහෙනවා එහෙන්නේ නැද්ද බා yes I told you not to doubt me, didn't I? කහනවා බං ඔලු Alright. Take the keys, Cloud. පුකත් කහනවා Learned it. මොනවද බං කියන්නේ නෝට් එකක් තියෙන පොඩි Tom, where the hell have you been? Where the hell have you been? Don't you remember that all teachers have to මොකද්ද මේ තියෙනවා have to go නේ ලකුණු කියන්නත් බෑ මං to search to මේ ඔය රෙද්දල් ඔන්නේ වඩන ගණි යතුරු අරින්න බෑනේ දොරල් වලට අරින්න බෑනේ මිත්‍රා දාගත්තා ආය මොනවා හරි ගන්න තියනවද නෑනේ චාරි මචං මේකේ අර සතා කියලා ඉවරනේ සතා නෙමෙයිනේ බං අපේ මේ මොකಾದ බං ගල් සමන්තනේ බං දැන් නම දාපු එකට ගන්න ඕනේ මේ කියලා ඉවරන එක මේ මැප් එකට යන්න බැරි වුණා දැන් අපි යමන් කොහෙටද ඉස්කෝලේට මචං මූණන් දෙක තලාගෙන නැහැ තාම තලා ගන්නකන් තමයි දඟලන්නේ තුපිරි වතුර ගණින්කෝ මේ පොඩේද යතුරුනේ ඇයි බං යතුරේ හැටි අරපංකෝ දැන් හරි යකෝ එළියට එන්නත් නෑනේ බය කරනවානේ සිරාවටම බය වුණා ඒක නම් මේ යකා නම් මලම කරදරයක් හරි මචං දැන් අපි යමන් දකින්නවා බෑ හැමදෙස්සම අම්මට සිරී අලුත් සෙල්ට් එකක් අර සෙල්ට් නේ දන්නේ හැංගෙන්න පොට්ට දැක්කද මන්න හිතේ දැක්ක තමා කියලා බා ෆයිනලි යමු මේක වටේ අම්මාට මචං පුස්තකාලය යන්නේ බලහන්කො සයිස් ඒ වෙලාව කීයද බං වෙලාව 4යි නෑ 3යි 4යි 4යි 30යි 4යි 45යි බලහන් වෙලාව 4යි 45යි මොනවා කියනවා අම්මට සිරී පොත ෆිසික්ස් ටෙක්ස්ට් බුක් එක ගන්නේ මොකද දෙන්නේ ආවේ වගේ ඔය වදාලා නැහැ මචං මේකේ මේ උත්තරාධිත්‍ය දක්ෂිණාධිත්‍ය ඒක දන්න එක කියන්නේ රත් කරන්නලු රත් කරපුවාම ඒක නැති වෙනවලු එහෙනම් අම්මා දැකලා හව දැකලා පැනගමු සතා දැකලා යූයි බය වුණා බහංග මට ඉගෙන ගන්න දෙන්නේ නැහැ මේක බා එනේ ඉතින් අල්ලගෙන ඉගෙන ගත්තට පස්සේ කෙලගිලෙන්නේ නැහැ බා ඇතුළට නෑ පෙළියට මං මේක මචං මේ අර පොඩි මේ මොකද්ද හොයන්න තියෙන බා අර මදුරු මේ මොස්කිටෝ මොකක් හරි දෙද්දක් තියෙනවා මේ අර මදුරු ඩිස්ප්ලේ කරන අන්න ඒකක් හොයන්න ඕනේ බා බහන් ගලේ හරි කිසිම හැඩයක් නෑ සිස් දැක්කම ආසෙ හිතෙන්න ඕනේ බා සාමාන්‍ය ගලක් වුණාම අම්මේ මචං ඔයාලා මේ රෙද්ද තිබ්බ මේ අස්සේ රෙද්දවල දානවා තැන් වල බලන්න අර සතා ඉන්නවද කියලා සේපේ පොඩ්ඩක් ඔව් එනෝ සතා එනවා බං අයියෝ මලම කරදරයක් අපම වුණා ඔන්න ඔය වෙට්ටුවක් දාන්න ඕනේ පොඩ්ඩක් එහෙම කතා පොඩ්ඩක් කියනවා ඒකයි දෙන්නේ මචං දැන් මේ දාගනි හරි දැන් යමන් අපි මේ වදාලන අපි මම මේ මොකේද මම යන්නේ රේල්වේ ස්ටේෂන් එකට අඩෝ අද නම් බා එනම නිදිමතයි බා අම්මා සුපිරි හඳක් එහෙම තියනවා ගැම්මර මේ කම්මැලිලා බෑ ගණන් ස්ප්‍රේ එන්නේ නැහැ මොකද්ද උඹ එපා උඹ වරෙන්
යමන් බලන් ඉන්නවා දීලා සතා ඉන්නවනේ වදයක් ඉන්න එපා පොඩ්ඩ පැත්තට වෙලා ඉන්න කියලා කියන්නේ දෙන්නේ මේ යමන් බලන්න පොඩ්ඩක් බලන්න මේ ඇතුළකට යන්න පුළුවන් අයියෝ අමතක වුණානේ මේ විදිනෝබ නෑ මැරලා නෑ මට අමතක වුණා බං මම ස්ප්‍රේ එක ගෙනා මොකටද කියලා මට අමතක වුණා බලහම්මයි මතකේ ස්ප්‍රේ එකෙන් බං ගහලා උතන ඉන්න අර මේ හැතිකලිය මරන්න ඕන හරිද මම ගත්තා ගනි බලයන් ආකර බලයන් මේ කුණ්ඩේ නම් වදයක් බං හරි ඇති මෙන්න මේ ලනුව ගන්නනේ මෙච්චර කට්ටක් කෑවහම මීමැස්සොත් බං පුකෙත් විද්දා ආරු වෙනවා මේක කැපෙම මේක දාගත්තා හරි ඒක දාගත්තා මචං දැන් මේකේ මේ තව පොඩි බඩක් ඒ කියන්නේ මේ පන්තින බඩක් නේ පොඩි නං මේ ටැප් මම බියර් යන්නේ දෙවනේ මේ පප් අතර දෙන්නේ නෑනේ ඔයි බලන්න මේ ලයිට් එකක් තියෙන එක දැක්කොත් කියපන් තෝට නෙමෙයි කිව්වේ ආවට නෙමෙයි ආවද මේ තාව වෙන හැමතැනම බා අම්මට ගැනින් ගැඩලා වරින් මරාගෙන කනවා වරින් කොක් සද්ද කටින් දැම්ම දන්නේ අම්මට ලයිට් එකත් ගත්තා වරින් ගිනි තියෙනවා මේ මුගේ කොට ගිනි තියන්න බෑද දන්නේ නේ ෂේප් ගිනි තිබ්බනම් දුවයිනේ බා එක තැන කරගෙන මාත් බන් ට්‍රැකනේ බං මර මේ ගොඩක් මේකේ මේ සෙන්සිටිව් වැඩි හරි අම්මා අර යකා දැකලානේ චිස් හරි මචං ආවා පුසේ බලන් පුසේ වැදේ නා මෙතනට එන ගම මේ දැන් මචං මේ මොකද ගන්නේ අයි මම හරියට මතක ගණින්කෝ මේ මතක නම්බර පිසිස් පාඩම් මම ඉගෙන නැත්ත ගිහිල්ලා ඒක මචං මෙතන ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්න කියලා ඒක ලකුණු දෙනවා උඩ පොඩ්ඩක් කොහෙද බං මේ මැග්නටික් එක තියෙන්නේ දැන් යකෝ ඒ සිරාවට මං ඒකට බය වුණා බා අම්බෝ අම්මට මචං ෆයිනල් මං ආයෙ ගැහුවා මොනේ ඉඳන් කේස්සන්නේ මට මේ මෙන්න මේකක් හම්බුනේ පින් ලොක් කියන පින් ලොක් කරනයක් මචං මේකේ මේ පොඩි කේස්සයක් තියෙනවා මේ පොඩි කේස්සයක් මට ආව දැක්කේ නෑ වෙලාවට අම්මා මචං පට්ට මානසිකයෙන් තියෙන බඩේ දැන් මයින්නේ නෑ මං ගැම්මට පොඩ්ඩේ දැන් ඔයි සුපිරි වැස්සක් යනවා බං එළිය ගිහලා පැනලා නාන්න දෙනවා ගණන් ගියර් එක ඔක දාපම බඩන්න බඩ දාන් ආනේ ගණන්කෝ අරන් යමම මොකද්ද ගෝණියක් තියෙනවා ඒක ඇයි බං ඒ ගෝණි ඒ මේ ගිහින් අතල ඔමරන් පප මේ වෙනවා පොඩි නා ඒ තල්ලු කරන්න දෙන්නේ බං කැඩෙන්නේ නෑනේ අම්මට ඉතින් මේ පොඩි බට දාන්න ඕනේ උඩට අරන් ඵලයන් අයියෝ ඵලයන්කෝ වාතනොයි ඒක නම් බම් බලහන් හැටි මේක මම හිතන්නේ අවුරුදු ගානකින් පාවිච්චි කරලා නෑ වගේ අදාළ නෑ පොඩි දාන්න ගියර් එක පොඩ්ඩක් මෙහාටින් තියාගමුනේ මම තිය පොඩි දාමු දුවන්න එපා මං එනකන් ඉඳපන් කෝබන් අර ගෝණි සෙට් එක මන් දැක ගෝණිය මේ තින් ගනි ඒ කුසයා පොඩි එකකින් නේ බම් මම මොකද බම් මේ නම මොකද්ද මේ ටෑම් සෑම් නමම තුන සෑම් නේ බා නෑ සෑම් මොකෙක් හරි පොඩි එකන බම් බල උස්සන්න බෑ ඒකත් එකයි අම්මට දෙකයි දෙක බඩ දාන්න අන්න සතා ඉන්නවා ෂේපය මම පිටපස්සේ මේ සතාට ගහන්න බෑද බම් මේක බෑනේ තියන්න විතරයි නේ පුළුවන් අම්මට දෙකයි අම්මේ මචං හොයලා බම් මේකට දිව්ව රටවට එබ පොඩ්ඩක් ඉන්නම නැග්ගේ නැග්ගේ අම්මා මේ පොඩ බඩ අවුලලා අවුල නැහැ ෂේප්
මේ සතාට බලහන්කො මේක ගේන්න කිව්වලා මම දැන් තල්ලු කරන පොඩ්ඩක් පොඩි ඒක නෙමෙයි බං ඒක තියපන් ට්‍රොලේ තල්ලු කරපන් යම අපිත් යමන් ආයිස් බලහන්කො කැඩිල්ල කැඩුවා ඔච්චර නටන්න එපා දැන් සහාවවොත් උඹ ගිලිනවා දැන් පොඩ්ඩක් ගණින්කො මේ ගත්තා මේ වගේකින් දමලා ගෙවනම් බං අරුව මරලම දැන් මේගේ පවුනේ එච්චර ඕනේ නෑනේ මේ බලන්න මේ සතා මේ මෙතන පේනවා මේ හරි කෑල්ලක් නෑ මම ඉන්න ඕනේ ඌ ආයි කරන්න නැමියා මේක මොකද ගඩොලන්නේ විලාවට බං අරකව දැක්කේ නෑ බා දෙයයමන්කෝ මේ පොඩි බඩු ටිකක් තියෙනවා එකතු ගන්න මේ මීයක් කාලා තමයි යමන් බෑන්ඩ මේ තියෙන්නේ බං බාණ්ඩේ ඒකේ ඉන්නවා ගෝතයා හරි මෙන්න මේ එකයි මචං තව එකක් තියෙනවා පොඩි බාණ්ඩයක් දාගන්න මේ පොඩි කෙස්සක් තියෙනවානේ ෆීල්නේ බං අපිට අම්මට මේ රෙද්ද වල තැන් වල දානවා ගණින්කෝ ඔන්නම ගත්තා ඒක නම් වැඩක් දන්නේ බං එන්න පළයන්කෝ මේ ට්‍රැක පයින්න ඔබ මේ මංකනේ මුගේ ප්‍රෝටීන් උන්න තමයි මම හිතන්නේ වැඩි වෙලා අපිට දාන්න අම්මට ඇසිට ෆුල්නේ මචං මම මේ දෙවෙනි මිලිලිටර් 500 බොන්නේ මිලිලිටර් 500ක් බඩේ වතුර පොඩ්ඩක් තියන් මෙතනින් බං මොකක්ද එළියට දාන්නේ හොදා 20 කියලා බෑනේ මචං මෙතනින් අපි මේ ලොක් එක ගමු පොඩ්ඩක් තියපන් පින් ලොක් එක දාමු X එතනට ගත්තා මේ ටැප් එක ගත්තා දැම්මා දැන් මචං ගැම්මරේ මම කෝච්චියට කෝච්චි පාරනේ කෝච්චි නතර කරන තැනට දැන් නම් මචං මෙලි රත්සේ 50ක් විතර බීලා තියෙනවා කැරකෙන්න එපා කැරකිල්ල හැදෙනවා ටැප් එක ගත්තා යම බලන්න මෙතන නතරලා කාලා බිල එන්නත් පුළුවන් මම බලමු අයියෝ මේ ලංකාවේ පොට්ටයක් දුවද බලන්න කාලා කාපු තැන් වල දාන්න බලන්න හරි බඩ හැරි දැන් ගියමු අපි ඔයිල් දැන් අපි ගියමු අපේ මට සෙරි පොර දැක්කේ නෑ ඔයිල් මේ මොකද්ද බං මේ ඔයිල් දාන්න මොකේද දෙකට කියන්නේ ඔයිල් කෑන් ඒ කියන්නේ ඕ කෑන්නේ ඒකට ඔයිල් ටිකක් දාගමු තිබ්බා දාපන් අම්මට තිබ්බද ඒ වතුරද බං මට ඕනේ ඔයිල් බං පොඩ්ඩක් මේක බං පොඩ්ඩක් තන් කෑ ගන්නවා පොඩි උන් 2000 පස්සේ අම්මට මචං මේ පොඩි එකක් අමතුරනේ මොකෝ අර මයිනි දාලා එකක් ගන්න මොකෝ බෑන්ඩ් ගනින් පින්ලක් ගන්නවා දැම්මා දැන් යමන් අපි මේ මොකේද බං යන්න ඕනේ මේ ෆාම් එකට මං පොඩ්ඩක් සැරිසරලෙන්න ශරී ගත්තා බඩසම් පින්නේ රෝප් එක ගත්තා මේක හරි අරපන් අපි මචං මේකේ මේකට මොකද්ද බං කියන්නේ මේ අර පතේ මන් දැකලා තියෙනවා මේ කොහෙම තියෙනවා මොකක්ද දන්නේ මේ යන්න බෑනේ හරි මේ අම්මට ෂැඩෝද වන්නව අයි how are you හොඳයි කියලාද මම ඔළුවනේ හොඳයි දැන් කායි මයින් කවුරුහරි how are you කියලා තොළු ගන්නවා මෙන්න මේ පින්නොක් එකක් දාපන් මේක නිකන් කන් හරන හැන්දක් වගේ මුගේ හරන්න බෑනේ පොඩි තර නෑනේ බෑ බා කන හරන්න බෑ කන් හරන හැන්දක් නෙවෙයිනේ ගණන් ගන්න නගින්න පුළුවන්ද නැගපන් අඩු බලහම උඹලා මේක බලන ටිකට දැන් උඹලාට මේ චුට්ටක් වුණා මම මේක බම් පැය ගානක් තිස්සේ ගහනවා ගහනවා මේක මේ රෙද්ද එපා වෙනවා ඒකෙන් අර මොනවාද බබාලා 20න් 8ක් හොයාගත්තා බබාලා මට සෙරි පොඩ්ඩක් බලන්න මොනවාද රත්තරන්ද මැණික්ද
boot there. Exactly for this day. මං හිතුවේ බං රත්තරන්වත් තියෙයි කියලා. බං chest එක සාමාන්‍ය බං රත්තරන්නේ තියෙන්නේ බං. මේක ඇත්තට ඉතින් දුකින් හරි දාගමු මෙන්න මේකට next කොහෙටද යන්නේ? next කොහෙටද යන්නේ? ඉදම් බණ්ඩ යමු මචං අපි මචං මේකේ මේ මොකේද බං මේකට යමු. යෝ ඒ මට ඒක පුරුදු වෙන්න ඕන බං මේ මගේ ඉන්ට්‍රෝ එක බං යෝ නෑ උඹලා මේ සෙට් වෙන්නේ නෑ බං කරන්න දෙයක් නෑ දැන් යතුරක් හොයපන්කො මේ අඩෝ මේක බං අර මේ මොකායිද මාරයාගේ මේ පොල්ලනේ දැන් පොඩි ගැට්ටකුත් තියෙනවා නේද අදාළ නෑ පෙට්ටි මේ මිනි පෙට්ටිත් ගන්නවා කෝච්චරකද බං මිනි පෙට්ටි මං හිතන්නේ මේක මේ මාරයාගේ පොට් එකද කොහෙද බං කොහෙවත් යන්න ඕනේ නෑනේ බං අපිට මේක මේ පොඩි බාණ්ඩයක් අමුතුනවා පොඩි බඩ යන්නත් බෑ මේ රෙද්ද පොඩි නම් ඔලුවත් කරන්නේ කොහොම මේ අර ආරේ යනවා ගියව දැන් අදාළනේ උනාට මේ උගෙන් පොඩි කරදරයක් තිබ්බේ නෑ බා පව් බා අම්මට මේ කොහෙද උත්තු හැංගිලා හිටියේ හොයනවා ගානින් ඇරියා මේ ඉඩ තියෙනවනේ දාගත්තා දැන් අපි යමන් මෙන්න මේ මගුලට මට මේ මෙහෙම සීන් එකක් කරන්න යන්නේ මේ පොඩි ප්‍රැක්ටිකල් එකක් සෞඛ්‍ය වෙනුවේ ගණන් ගන්න සෞඛ්‍ය නේ පිස්සු දන් සෞඛ්‍ය මේ සෞඛ්‍ය දන්නේ මම යන්නේ මේ මොකද්ද මේ අර මචං අපි දැන් ගිහිලා පුස්තකාල ඉගෙන ගත්තේ මේ සතා අපිට ඉගෙන ගන්න දුන්නේ නැත්තේ අන්න ඒ වාඩම ප්‍රැක්ටිකල් කරලා බලන්න පොඩ්ඩක් දාමු අම්මා මේ තියෙන මචං දැන් මචං මේක මේ ගන්න බෑ හරිද මේක මේ මෙහෙමයි තියෙන්නේ පොඩ්ඩක් ගියා නැමියා අර ගිනි තියලා බං ඒකේ අර මේ මොකක්ද ඒක කියන්නේ චුම්බක මේ දන්නේ නැහැ මට ඒක ඉගෙන ගන්න දුන්නේ අර සතා ඒක අරගෙන මේ ඒකේ බලය අඩු වෙන ඇලුනා බං නෑ නිකන් වැටෙන සද්ද බං මේක දාගන්න ඉඩ තියෙනවා බලහම් බම් මම ශිෂ්‍යත්ව පාස් වෙලා අරන් දුන්න බයිසිකලේ කොච්චර ප්‍රයෝජනවත්ද අම්මට මචං ෆාම් එකකට ආවා ගෙලින්ම මේ කෝබ මැග්නට් එක ගනින් මේ පොඩ අරපන් මේක නම් බම් මේ උඹලාට වීඩියෝ එකක්වත් බලලා ගහන්න බෑ බං බෑ කියන්නේ මෙහෙමයි උඹලාගේ වල නෙවෙයි මේ මොකක්ද දැන් කරන්න කියන්නේ මගේ අම්මට සීරි ගැම්ම ඇයි බං උරාත දාලා ගන්න බෑද බෑ නේ මොලේ අවුලක් පොඩ්ඩක් මගේ මොලේ තියෙන්නේ මේ මොලේ උඩ ඉඳන් ඉන්නේ මේ අර දාන්න බෑනේ මම මේක තියෙනවනේ මේ මොකද්ද මං කීකේ හිටියේ මේ මොකද්ද මම මතක නැහැ මේ මේක බං මේ දැන් මේක දැන් හිතහම මම මැග්නට් එක ගත්ත මෙහෙන මම ඒක කලින් ගහද්දි බං ඒකේ තිබ්බ පතලේ බං එක දැනක තියෙන්නේ දැන් යමම් මේ කොහෙටද යන්නේ ඉස්කෝල්ට ඔව් ඉස්කෝල්ට අපිට දැන් මේ බලහන් මේ තනියෙන් ගාති කිසි ආතල් එන්න ආයෙ නම් ගහන්නේ තනියෙන් මගේ බං අර මේ පොඩ්ඩක් කවුල් කියන්නේ මේ මොකಾದ එකයි නම මේ මගෙත් එක ගහන එක කෙල්ල සෙට් වෙලා ඒක දැන් ඒකෙම වැඩ බලහන්කො මේ ඒක ඉන්නේ බං දැන් මාත් ඒක සෙල්ලම් ගන්න ඊයා බං පොඩ්ඩක් මේ කොහෙද බං යන්නේ දොරක් කරපන් බං මේ දෙන්නේ කනවලදී උනාට බැඩේ හරි මේකනේ මොකද්ද මේ කියන්නේ වෙන්ටිලේෂන් අදාළ නැහනේ නට් ටික ගලවපන් නට් එක අවුල උඩට වැටෙනවා අදාළ නැහැ යම පම් මෙහෙට්ටද මෙහෙට මම බෑන් අම්මට මේ කොහ සතා නැද්ද බං අන්න දොර ඇරියයි ඌත් ආව බං මේක මම හිතන්නේ හරි යම අම්මට සිරි මීට් මොක මෙතන මේක හයියෙන් කැරගෙන උට යන්න බැරුට මේ මස් වෙයි කියලා බය දාපන් මේක ලෝකල් බඩු බම් බලහංගු ඉස්කෝලයක් වුණාම ටිකක් හයියට තියෙන්න ඕනේ කප් ගොඩකුත් තියෙනවා මට මේක නම් ඉදන්න ඔසේ බර ගණන් වල බාස්කට් බෝල් හින්ට් එකනේ පාස්වර්ඩ් එකක් ගහපන් හරි බාස්කට් බෝල් සීන් එක කියන්නේ නේ බාස්කට් මේ මොකද්ද බෙස්ට් ස්කූල් අදාළද නැහැ මේ මොකද්ද ටීචර් ඔෆ් ඉයර් නෑ යමන් බන් බාස්කට් බෝල් මේවද
බෙස්ට් ඌව වැඩ නෑනේ අම්මට මේ තියෙන්නේ ෆස්ට් ප්ලේස් මාරන්ද නෑ බං අපේ ස්කෝල් ෆස්ට් ප්ලේස් මේ 1995 නේ බයි දැන් පස්සේ ඔක්කොම අපේ ස්කෝල් 1995 නේ බලන්න පාස්වර්ඩ් දානවාද එහෙම එව්වා 1900 නෑ අද 1995 නේ බන් තිබ්බේ මේල් එකක් ඇවිල්ලා තියෙනවා මේකේ මේ නම්බර් 4 නේ අපි ඒක ලියාගමු පැත්තේ මට අමතක වෙනවනේ බං මෙන්න මේ 4 ලියලා රවුන්ඩ් කරගත්තා මම කොලයක් කියවන ඇස්ටි කරගත්තා ඊට මේ මොකද්ද නෑ මං ඉස්සෙල්ලා ගැහුවා මේක මේ ගහන්න බෑ බං මේ උඩ එනවා අල්ලපන් මෙහෙත් වෙනවා අයියෝ නෑ මෙහෙ අයියෝ මෙහෙට හරියා මෙහෙ හැරෙන්න හොඳ අයියෝ මේක ගහන්න බෑ මේ අයි මෙයා වඩා අරපන් දොර යතුරුත් කරකලානේ දැන් ෂේප් එක මම මේ කොහෙටද බං අර කෝච්චි තියෙන්නේ අන්න ඒකට අම්මා ආවා නෙමෙයි ආවා අම්මා මේක මැද මෙහෙම සීන් ඈ සතාද දොර ඇට ඉපිට දාන්න අරු කිව්වේ බං මේ මෙන්න මේ ලිස්ට් එක බලන්න දෙන්න බඩ දැන් මේකේ තියෙන අර මේ ලිස්ට් ඔෆ් මේල් බොක්ස් නේ බං ඒකේ මේ මොකද්ද මේ 4 නේ කිව්වේ 4 කියන්නේ බං 395 බඩ දැන් ඒක ලියගන්න 395 බඩ දැන් හරි දෙයයන් 3 වෙනි මේ කොහෙන් අරපන් 3 මේ කොහෙද 12 11 20 27 අදාළ නැහැ 3 මේකෙන් 3 කීයද බං මේ මතක නැහැ 395 බඩ දැන් මෙහෙට අනිත් පැත්තට බං අයියෝ කැරකෙන්නේ නැහැ බං මෙව්වා නම් 395 කැරියන් හරි පහ තවටිකයි පහ ඒ නෑනේ බං පොඩ නේ 4 නේ බං මට රැකපැන්න 3 නෙමෙයි 4 395 ඒකනේ බං ලොක් කරුන්නේ නැති බලන්න මං කොනේ මට මතක නැහැ කියලා මෙලෝදය පහ අම්මට සිරි ෆයිනලි බං මම මේක බං ඉස්සෙල්ලා මේ රැකපැන්න මේ නිකන් ඇවිල්ලා හෙව්වා බං ඔය කාරින් නැතුව දැන් ආයා මං ඉස්කෝලේ ගණන් කො රතු කී එක අන්න එහෙම කියන්න ඕන රතු කී එක මෙහෙද කොහෙද මචං මේකේ තිබ්බ මේ කැරකිල්ලත් හැදෙනවා දෙන්න මේක නේද මේ දෙන්නේ කෝකෝ ලොක් එක කරපන් හරි ශාරි අම්මා ඇඳකුත් තියෙන ඇඳ නම් පොඩ්ඩක් මේ මැදින් එබිලා වගේ බරපන්තියෙන් ඇඳ උඩ වැඩ වගේ උඩ නා හරි මේක අරන් යමන් අපි කාටද මේක සමන්ත කියන්නේ මේක නේ දාගත්තා දැන් යමන්කො සමන්ත හම්බෙන්න කොහෙද හිටියේ ඒකේ මේකනේ අම්මා ගනින් කොකෝ මේ පෙත්ත ගනි පෙත්ත මේක අරන් යමන් දැන් සමන්තාස් හම්බෙන්න අරපන්කෝ සරි ආවා කොබන් සමන්තා කොහෙද බං මේ ඉන්නේ අම්මට මේ බොකු සිට්ටලා දෙන දැන් නම් So good. Now I really have a chance. chance එකක් තියෙනවා හරි ඒක වල දාන්න නෑ මට යන්න දීපන්කෝ ඔබ ගා පොත් කියුවේ බලහම් බං උට පොතුත් දීලා බං මට බලහම් මේ පොඩි බං අර කොන්සෝලයක්වත් දුන්නා නම් ගේමක්වත් ගගා ඉන්නවනේ ආදල්ලේ බලහම් අම්මැලිකම පැනලා ආවා ඊට පස්සේ යෝ ෆයිනලි මචං දැන් අපිට යමන් අන්තිම මිෂන් එකට යන්න තියෙන අම්මට සිරි ගැම්මේ යන්න ඕනේ මේ කොහෙටද බං රේල්වේ ස්ටේෂන් අනේ පොෂ් විදිහට කියන පොෂ් අම්මට සිරි සුපිරි කූල් වතුර සිරාවට මේ කූල් වතුර නතුරු මම මේ පොඩ කොහොම මේ පොඩ ඔයිල් කෑන් එකනේ අඩෝ ඒ වැරදි පොට් එකට බං ආවේ මෙහෙට නෙවෙයි එන්න ඕනේ මේ කොහෙටද පතලට බං මේ දැන් යම මේකේ බං මේ පොඩ දැන් අර අපි කඩාගත්ත නේද මේ දින පෙට්ටිය නෙමෙයි කැඩුවේ ලීය කැඩුවේ පොඩ දැන් කෝච්චිය දාගත්ත මේකේ යම අයියෝ හැම නේනවා සිස් මේ
අයියෝ need to grease them. අයියෝ හිතන්න දෙයක් නැහැ ඕනයකට පේනවනේ මේ බලමු ගේගේ හැටි ෂේ මතුණානේ බං මේකට මේ අපි ඔයිල් ටික ඔයිල් ගත්තේ ඒකනේ බං ගනින්කෝ මේකනේ අපිම ඉන්න ඕනේ මේවට ඔයිල් දාන්න අර මෙච්චර මේ නිකන් කාලා කන්නේ වගේ ඇවිද ඉන්න ඔයිල් ටිකක් දාගන්න වඩා නැමියන් දාන්න ඔයිල් කොහෙටද දැන් මේ ගොල්ලි දාන්න ඔයිල් දාන්නේ හරි ඒ බීමටනේ බං දැම්මේ Super! බං ඒ මෙහෙට දාන්න ඕනේ බං අර බලන්න අම්මට ඔය යන්නේ කඟ වේනා වගේ යම සේපයමන් මම්මට එන්න නේද ගිහිල්ලා කේස් යන්නේ ඒ අනිලි කේස් යන්නේ උඩද අයියෝ අමතක වුණානේ බං මේක පුච්චන්න ලයිට් එක බෑ ඒ ඌවනම් ගැතේද බං මට වඩා සයිස් මකුලුවා දැන් ඉතින් ආපහු බලන්න කොහේ එන්න ආයෙත් යන්න පොඩ්ඩක් මම බලහන් මටත් බං පිස්සුනේ තියෙන ලයිට් එක නැතුව ඒක ඇස්සේ ගිහිල්ලා පොඩ්ඩක් හන්ද ලයිට් එක හොයපන් කොහෙද බං මට මතකයි මං ඒක ගත්තා මෙතන නෑ ගල්ලානේ බං පොඩ්ඩක් බලන්න මේක කොහෙද දැම්මේ මේකේද බං ඌ මට මතකයි බං අර මේ මොකද්ද මගුල පුච්චන්න ගිහලා දාලානේ බං ගොබ්බෑ වගේ පොඩ්ඩක් මේ දෙන්නේ බං පොට්ටේ මේ මෙතන ගනි පොඩ්ඩක් ෂේප් එක මෙතන හාවා තත නෑ කැපමු ඒ නිදිමත අයියෝයි දැන් නම් පොඩ්ඩක් ඊට ඉස්සර මේ වැඩක් තියෙනවානේ මේක දාගෙන දැන් හරි දැන් යමු අපි ෆයිනල් මිෂන් එකට යෝ බ්‍රෝ දැන් නම් ගෙනාවා මචං මේ ලයිටර් එකට කලින් අපි බූට් එක මොකක් හරි ගනින්කෝ කිරි මේක දාගන්න ඕනේ මචං මේකට ඒකත් හරි දැම්මා දැන් යම පොඩ්ඩක් හරි දැන් යමන් කිසි කේස්යක් නැද වැදපන් යන්න බා මම බැලුවේ මේ පාරවත් ඒක මේව කරගන්න පුළුවන් කියලා ගනින් ලයිටර් එක ගත්තා මේ මොකද්ද ලයිටර් ස්පයිඩර්මෑන් දැල් Spiders to go in there. I need to get rid of හරි මට සිරේ දුමත් වෙනවා වන් That's it. සරි කැඩුවා නේද අපරාධ බං පොදු දීපල කඩනවාද ගියන් එහෙම දැන් ගනි රබර් බූට් එක මේක තමයි ඕක නෙමෙයි බං බූට් එක ගත්තා ගියා මේකේ බං හරිද මේ මොකක්ද ගඩොල වැඩක් නැහැ කිසිසේත් වෙන හැකි එකක් තියෙනවා මේ අම්මට ඉන්නවා සතා දැක්කේ නෑ බං බලන්න මුගේ ප්‍රෝටීන් උණ තව උග්‍ර වෙලා බං මේ අර තනින් ඉඳලා මේ පොඩ්ඩක් කේස් එකක් කියලා දෙන්න පොඩ්ඩක් පොඩි කේස් එකක් බලන්න ආහසේ නේම අකුණු අදින්න පොළවේ දාගෙන බූට් එක අයිස් බය නෑ ආවරවත් බය නෑ ගනින් බලන්න මාරාන්ති කුගුල් වල දාලා තියෙන්නේ බං මේ අකුණු අදින අකුණු නෙවෙයි කරන්ට් එකනේ බං කරන්ට් එක අදිනවා ඒ මේ බූට් එක නැතුව ගියොත් ඒකනේ කේස් එක දාගෙන ඉන්න අක්කර යම ඕකත් එපා දාගෙන මේක පැදල් බම්මයි කකුල් දිරිනවා මේ අර කකුලෙන් පදින්න තියෙන්නේ බං මෙහෙම ආයන්න බඩදහන් කො මොකක්ද එකපා මෙන්න මේ මගුල ගනි නැමුණා නැග්ගා නෑ කිලින් වුණා සෝරි කිලින් වුණා දාගෙන ඉන්න අක්කර ගැම්මට අම්මා සතා එනවා ඊට ඉස්සෙල්ලා මං We're already here. මට තියෙන මචං ෆයිනලි දෙන්න තියෙන්නේ බං මේ මේක පොඩ්ඩක් ගනින් මෙන්න මේක අතට ඇරපන් දොර බහැපන් පතලට මචං මෙතන මේ පොර ගහපෙන් හොයාගන්න පුළුවන් ලේසියෙම මේ යන්න ඕනේ කොහෙද කියලා කො බං ගල් සමන්තේ කොහෙද අම්මා උඹට ගෙනාවා බං උඹේ පුකු පුච්චන්න යා Look what I found. ගත්තා What's that? Cockroach spray? යකෝතෝගේ කකුලේ මේ මොකද්ද No, it's a මොකක්ද අර උඹේ අර කකුලේ බැඳලා තියෙන එක ගන්න බෑ chain. බ්ලා බ්ලා It'll be very hot. නෑ උගේ කකුල පිච්චෙන්නේ නෑ උඹ කලබල වෙන්න බෑ ඒ දැල්ලේ නම් මම පිච්චෙන්නත් ඕනේ බා Finally, the kidnapper can't go free, so I'll just keep sitting here like before.
Don't thank me. I'll thank you when you get me out of here. But, well done. Our plan might work. All we have to බොම්බේ do is කොටස wait කරා until මම we මගේ get කොටස the කරන්න first මගේ night. මේ ඔළුවට දෙනවා බං ඒක කිසිය පෙන්නල් පෙත්තක් මම අද මේ අමාරුවෙන් ඉන්නේ බං ඒත් බං මම මේ උඹලා වෙනුවෙන් බං කෑම කියනවා අපිට දැන් කාලෙමයි අඩුයි ලීටරයක් බිල ඉවරයි බං පැය දෙකට ලීටරයක් බිල ඉවරයි Well, I got great news for you Keep your great news to yourself. බලහන්කෝ ලොකුකම On the other side. ගාන්න තියෙන්නේ කෑමේ මට එහෙම ඔහොම කිව්වනම් බං මම ඔය මේ සුප් එක අල්ල ගන්නවා එකේ මූනේ බං and you don't appreciate it. Almost everything is ready to transform you, so we should celebrate. This may be one of your last dinners. ලාස්ට් ඩිනර් එහෙම කරන්න එපා බං පව් බං This is the last time. මොනවුනත් කෙල්ලෙන්නේ බං That can be celebrated. ඒ කියන්නේ දන්නේ What බං a good girl. And don't get mad at me. It's your fault. Yeah. I tried to run away, so now. Blah, blah, blah. Heard it 100 times before. What I like about මට ඒ මාසෙගේ මට බලන්න ආස බං මුණ කියන්නේ since එහෙම it නෙමෙයි may be our last පොඩ්ඩක් තේරෙනවද කියන්නේ romance. මුගේ මූණ මොන වගේද කියලා බං ආමුණ නම් එහෙනම කැතයි Oh, that's sweet. You better deal with a lot of cockroaches around here, romantic eye. No. ඒ කහනවා බං ඔය that's කාලා දෙන්න බැද බං Mm-hmm. බෑලු බං Enjoy. අම්මට මචං අරුගේ මේ අවදානෙද මොකක්ද ඒක ගන්නලු පොඩ්ඩක් නා චේපිනා අම්මට එනවා සතයන පොඩ්ඩක් හැංගෙන්නේම කොහෙද අම්මට මේක වැඩ පටන් ගන්න මම හැංගෙන ඇස්සේ රහස් මාර්ගයක් වගේ ඊ මොකද්ද මම යටට ඇඳලා නැද්ද බං උඩට ඇඳලා නැද්ද යටට ඇඳලා Are you full already? ඈ No. Let's eat a මූ බං අර ස්ලීපින් මොකද්ද රෙද්ද මුගේකට නේද දැම්මේ දැන්නේ බං නෝට් එන්නේ To get rid of me? හරි උන්ට මේ නිදිපෙති දාන්න යන්නේ බං Why not at least enjoy it? කරවොත් Smart එක්ක ඒක girl. That's what I'm talking ඌත් නිදිපෙති වුණාද අයියෝ බලහන්කො මේ සතා කරපු බලු වැඩේ දැන් ඉවරයි මට සිරි ඒ දුවපන් කොහෙන් හරි අල්ල ගන්නවා මේක එදා අයියෝ දුවපන්කෝ දුවන්න දැනුන්නේ නැහැ මේ ඔක්කොම එක වගේ වා කොහෙට අයියෝ ඒ පිටිපස්සෙන් ඇවිල්ලා අල්ලන එක නම් ඔට්ටු නෑ ෂේ ආහිර කරාද බං sick of you. අම්මට සිරි මරක් දාන්න යන්නේ බං You're not going anywhere else. තදෙල That's අම්මට for සිරි dinner. Even the school cafeteria food is better than කොහොමද කෙල්ලගේ වැඩ yours. You okay? I'm okay. But it'll be even better when we finally get out of here. අම්මට සිරි දෙන්නත් එක කැමරේ ගිහිල්ලා වගේ Tom, ඈ I still. ඔව් මම ටොම් තමයි කියපන් අහන් ඉන්නේ I couldn't have escaped. නිදිමතයි බඩගිනේ පොඩ්ඩක් What did you see while you were there? I've seen the dolls he turns the මම children තවලහංග into. Their eyes. අවුවට නම් ඔට්ටු නෑ හැබැයි I thought they could understand. They couldn't. අවුලන්නේ ඉතින් කෙල්ලෙන්නේ නැති එක නේ බා That too. මොකද They වෙන්නේ were able to cry at me when කිස්සන්නේ there was already a doll. තනින් ඉන්නට වඩා ඒක සැපයි Poor Harry. I think we can help them. These glowing symbols are everywhere. ඇති නැද්ද බං කියවා More about them. Perhaps we can figure out how to turn the children back into humans. Transformation ritual? The kidnapper mentioned a witch several times. At first, I thought it was a silly joke, but now I'm not so sure. A witch? Damn. I thought it was just a rumor. It doesn't seem to be. ඒ මේ දෙන්නම් බං මේ කියවන වැඩි වගේ It's පොර like you and I are caught up ආ in the isn't it? Yeah. හින්දුවක්වත් කියමුද බං ලාලාලා
තාරල වැඩක් නැහැ සින්දු කියන්න බෑ මම මියුසික් නෙමෙයි කරේ මම කරේ රසාස්වාද අම්මට සිරි දෙන්නත් එක්ක ඒ ආව කොහොමද බං ආවේ ඒ ආයල්ලගෙනද ඉවරයි එහෙනම් මචං ෆයිනලි chapter 2 ඉවරයි ඉතින් මේ chapter 1 ගෙනාවා කලින් ගිය සතියේ දැන් බලහන්කෝ වීඩියෝ එකක් ගන්න බල්ලෙක් බුරනවානේ පොඩ්ඩක් අරන් ඉඳපන්කෝ දැන් ගෙනාවා chapter 2 අම්මට සිරි දැන් මෙතන මේ 47ක් කියලා තිබ්බල බං මම මේක දැන් මේ බල්ලගේ පොකට පයින් පාරක් ගන්න ඉන්න දැන් ගිහලා මේ පොඩි නෑ ඒක නෙමෙයි ආයි බුරනේ මේ අවුලන්නේ ඌබුරයි බල්ලෙක් බිරුවට මේ කන්දක් පාත් වෙන්නේ නැහැ වගේ අපි මේක කරමු මේ හරි විනාඩි 47ක මම මේක පැයට වඩා ගහලා තිනවා මේ දැන් මේ පැය දෙක කරා දැන් මම මේක පටන් ගද්දි කීයද බං මං කිව්වේ 2යි ගානක් කියලා නේ දැන් මචං 4:16 වෙලාව හරියට මේ දැන් ෆෝන් එකෙන් බලලා මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් මේ මචං මේකයි සමරයක් විදිහට ගත්තොත් chapter 2 chapter 1 තියෙන්නේ chapter 1 එකේ මගින් ඉවර වෙනවනේ ඉවර වෙන තැනින් chapter 2 ගන්න ඊට පස්සේ chapter 3 ඒතකොට දැන් මේකේ මේ පොඩි කේස් එකක් කියන්නේ මට එච්චර නෑ සෙට් වෙන්නේ නෑ මේක කිසිම නෑ ඒ කියන්නේ කිසි ආතල්ලයක් නෑ ආතල්ල නැත්තේ නෑ අර සමහර තැන් එහෙම තියෙනවා ගේම් එකේ ක්වොලිටි නැතුණාට හෙනම ආතල් හරිද ආතල් කියන්නේ පට්ට ලස්සන අර පළවෙනි එකේ එහෙම අර අන්තිමේන අර ඊට පායලා එහෙම තියෙනවා තමයි මේකෙතර සමන්තත් එක්ක පොඩ්ඩක් ගියේ පොඩ්ඩක් ඇවිදින් ඒ පොඩ්ඩක් කියන්නේ ඒ පරිසරය ලස්සනයි අවුලක් නැහැ ප්ලේ කරලා බලන්න මේ එහෙනම් අපි chapter 3 එක නම් මං සෙට් වෙන්නේ නැති හින්දා බලමුනේ හරි කොහොමවත් බෑ ඊළඟ සතියේ මං හිතන්නේ අර මේ එයි මාත් එක්ක පොඩි සෙල්ලමක් කරන්න අපි කොලැබරේෂන් පාරක් ගහන්න කියලා බැලුවා පුරාත් channel එක පටන් ගත්තා මේ කොලැබරේෂන් එක ගහන්න හිතන් ඉන්නේ තව සති දෙකකින් විතර බලමු එහෙනම් see you later නෙමෙයි තව සතියකින් අනිවාර්යෙන් හම්බෙමු එහෙනම් ඉතින් කියන්න තියෙන මෙච්චරයි මචං subscribe පාරක් කරලා set වෙමු දැන් නම් පොඩ්ඩක් ආතල් නැතුව ඇති පටන් ගත්තා විතරනේ මම දන්නා පටන් ගත්තම sub ලෙන්නෙත් නැහැ views එන්නෙත් නැහැ හැබැයි අපි මේක අල්ලන් ඉන්නවා කොහොම හරි තව අවුරුද්දකින් දෙකකින් නැගලා මම කියලා හිතනවා එහෙනම් goodbye subscribe කරලා පොඩ්ඩක් මට ඒක කියන්න බෑ subscribe කරලා පොඩ්ඩක් help එකක් දෙන්න goodbye have a nice day